දවසක් බල්ලෙකුගේ පූසකුයි කැලෑවකට ගියා. කැලෑවකට යද්දි ඒ දෙන්නා දැක්කා ලොකුම ලොකු ගෙයක්. ඉතින් බල්ලයි පූසයි මේ ගේ ඇතුළට ගියා. ගේ ඇතුළට යන්න කලින් දොරට තට්ටු කරා. මොකද එහෙම අනුන්ගේ ගෙදරකට එකපාරට යන්නේ නැති හින්දා. ඉතින් බල්ලා තමයි දොරට තට්ටු කරේ. හැබැයි දොරට තට්ටු කරනවා ගෙදරින් කිසිම සද්දයක් තිබෙන්නේ නැහැ. ඉතින් පූසා කිව්වා අපි මෙහෙම තට්ටු කර කර ඉන්න ඕනේ. අපි ගේ ඇතුළට යන් කියලා. ඉතින් බල්ලා දොර ඇරලා ඇතුළට ගියා. මොකද දොර ලොක් කරලා නෙවෙයි තිබ්බේ. දොර ලාවට වහලා තිබ්බේ. ඉතින් ඇතුළට යද්දිම ඒ දෙන්න දැක්කේ පූස රංචුවක් නිදාගෙන ඉන්නවා. මෙයාලා ගාව ඉස්සරහා පීසක් තිබ්බා. මෙයාලා පීස කාලා මත් වෙලා ඉන්නේ. ඉතින් පූසට ගොඩක්ම සතුටු වුණා. මොකද පූස කවදාකවත් පීස කාලා නැහැ. ඉතින් තමන්ගේ වර්ගයා මේ විදිහට පීස කාලා සතුටු වෙන හින්දා පූසට ගොඩක්ම සතුටුයි. ඉතින් බල්ලට ගොඩක්ම තරහා ගියා. මොකද මෙතන ඉන්නේ පූස ඔක්කොම. හැබැයි බල්ලා කවදාකවත් පීස කාලා නැහැ. බල්ලා ගොඩක්ම හීන මැව්වත් පීස කන්න. බල්ලා ගොඩක්ම බලාපොරොත්තුනේ මෙතන පූස වගේම බල්ලොත් ඇති කියලා. ඉතින් බල්ලට ගොඩක්ම තරහා ගියා. එයාලගේ එක්කෙනෙක්වත් මෙතන පීස කන්නේ නැති හින්දා, එයාලගේ වර්ගයා මෙතන නැති හින්දා. ඉතින් බල්ලට ගොඩක්ම තරහා ගියා. බල්ලා කරේ එයාගේ ළඟම හිටපු යාළුවාගේ බෙල්ල කඩලා දැම්ම එක. ඉතින් බල්ලට ගොඩක්ම කේන්ති ගියා. බල්ලා එතන හිටපු නිදාගෙන හිටපු පූස ඔක්කොම නින්දේදීම මරලා දැම්මා. ඉතින් බල්ලා තමයි දැන් මේ ගෙදර රජ කරන්නේ. බල්ලා එතන ඉතුරු වෙලා තිබ්බ පීස ඔක්කොම කන්න පටන් ගත්තා. ඉතින් එකපාරට එතන මිනිස්සෙක් ආවා. මිනිස්සයා ආව ගමන් කරගන්න දෙයක් නැතුව බලන් හිටියා. මොකද මෙතන හැමතැනම ලේ. පීස ගොඩේ ලේ ගොඩාක් තියෙනවා. ඉතින් බල්ලා එකපාරට මේ මිනිස්සයාගේ බෙල්ල කඩන්න පටන් ගත්තා. හැබැයි එහෙම ලේසියකින් බල්ලෙක්ට මිනිස්සෙක්ගේ බෙල්ලක් කඩන්න බෑ. ඉතින් බල්ලයි මිනිස්සයයි එතන පොර කන්න පටන් ගත්තා. ඒකම මෙතන පොඩි ළමයෙක්ගේ සද්දයක් ඇහුණා. එළියෙන් තාත්තා කියනවා ඇහුණා. එකපාරට බල්ලයි මිනිස්සයයි එකපාරට එළියට කන් දුන්නා. ඒකම බල්ලා දුවන් එළියට පැන්නා. තාත්තත් එළියට පැන්නා. මොකද එළියෙන් කතා කරේ එයාගේ තාත්තට. ඒක එකපාරට මෙතන තුවක්කුකාරයෙක් ආවා, දඩයක්කාරයෙක් ආවා. දඩයක්කාරයෙක් ඇවිල්ලා බල්ලට වෙඩි තියන්න පටන් ගත්තා. හැබැයි මේ බල්ලට වෙඩි තිබ්බට බල්ලා මැරෙන්නේ නැහැ. ඒකම මේ වෙඩික්කරුගෙන් පොඩි වැරදීමක් කළා. පොඩි ළමයාට හුණ්ඩයක් ගිලුණා. ඒකම කතාව ඉවරුණා. ඔයෝයි